ඔයාලා දන්නවා අපේ රටට පහුගිය කාලේ පුදුම විදිහේ විනාශයක් සිද්ධ වුණේ කියලා. ඉතින් මේ කතාව මං අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මේ වෙච්ච විනාශයත් එක්ක මම ලංකාවේ දැකපු හොඳම දේ තමයි අපේ මිනිස්සු එකතු වෙච්ච විදිය. ඇත්තටම ඒ ගැන කියන්න වර්ණනා කරන්න වචන නැහැ. මිනිස්සුන්ගේ තියෙන සංවේදීකම, අනුකම්පා සහගත බව, එකට එකතු වෙන ශක්තිය, වෙන පළාත් වලින් ඇවිල්ලා තවත් පළාත් වලට උදව් කරන විදිය, ඇත්තටම රජයේ ක්‍රියාමාර්ග එන්නත් කලින්, වෙන දේශපාලඥයෝ පාරට බහින්නත් කලින් අපේම මිනිස්සු අපේම හැඟීමෙන් එකිනෙකාට උදව් කරගත්තා. ඒක මාර හැඟීමක්. පිට රට ඉන්න අපිට මේ වගේ ලොකු දෙයක් කරන්න බෑ මේ වෙලාවේ. අපිට තියෙන්නේ ඩොලර් ටිකක් ලංකාවට දෙන එක විතරයි. ඉතින් ඒ වෙනුවෙන් අපිත් පුංචි දෙයක් කරා. අපේ පෞද්ගලික වියදමෙන් අපි ඩොලර්ස් දෙනවට අමතරව අපි ඉන්න පළාතේ වෙනමම ෆන්ඩ් රේසර් එකක් කරා. අපේ කෑම හදලා අපි කිවි අයට ඒ වගේම ලංකාවේ අයට බෙදලා දුන්නා. ඉතින් අපි ඒකිනුත් පොඩි ෆන්ඩ් රේසර් එකක් කරලා අපි ඒකත් ලංකාවට ලංකාවේ රජයේ අරමුදලට බැර කරනවා. ඉතින් ඒ ගැන හරිම සතුටුයි අපිට. අපිට ඇත්තටම ලංකාව වෙනුවෙන් මේ වෙලාවේ කරන්න පුළුවන් මෙච්චරයි. නමුත් අපිට හරිම ආඩම්බරයි අපේ මිනිස්සු එකිනෙකා වෙනුවෙන් නැගී හිටින විදිය දැක්කම හරිම සතුටුයි. මං හිතනවා මේ වගේ එකමුතුකම අපේ රටේ හැමදාම තියෙනවා නම් ඇත්තටම අපේ රට මීට වඩා ඉක්මනින්ම ගොඩ ගන්න පුළුවන් වෙයි කියන එක අනිවාර්යයෙන්ම ඒ හැඟීම තියෙනවා. අපේ මිනිස්සුන්ගේ තියෙන මේ වටිනාකම හැමදාම තියාගන්න ඕනේ. ඉතින් ඒ අතරින් පතරින් එක නරක දේවලුත් සිද්ධ වෙනවා. නමුත් ඉතින් බහුතරයක් මිනිස්සු ඇත්තටම හැඟීමෙන් කැපවීමෙන් හරිම සංවේදීව අපේ මිනිස්සුන්ට උදව් කරගන්නවා. ඇත්තට මේ වෙලාවේ මිනිස්සුන් පත් වෙලා ඉන්න තත්ත්වය ගැන හදවතින්ම කනගාටු වෙනවා. නමුත් මම කියන්නේ අපි අපේ රට හදමු. තිබ්බටත් වඩා හොඳට අපි නැගී ඉඳලා අපේ රට හදමු කියන එක තමයි මට අන්තිමට කියන්න තියෙන්නේ. ඔයාලා හැමෝටම ජය වේවා. ඔයාලගේ හිතවල තියෙන ශක්තිය තවදුරටත් වැඩි වෙන්න, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. We've got two nice little ladies been helping us with the fundraiser. They've been really enjoy our food and Delicious. they love. Yeah, you can say something. It's amazing. I'm going to come back next weekend. Yeah, It's so good, obviously. Yeah, thank you. I just want to thank you so much for the support you guys doing. Yeah, thank That's really helpful for the country. Yeah. Really appreciate it. Thank you very much. We're very happy to be able to help Andy this. Yeah. Oh, good. Yeah. You want to say something? It's just, it's really great. Are you doing it again? Yeah. Hopefully we trying to help as much as we can to the country. Oh, we'll tell everybody. I'm going to post. I'll post on my Facebook. I took a delicious photo before I ate. Yeah. All right. Thank you so much. That's all right. Thank you so much.